ඒකා කෑ ගහන සද්ද හින්දා ආවේ. මං හිතුවා මේ දුව නිදි ඇති කියලා. අරයි යන්නම් කියලා ආවේ පොඩි එක්කෙනා. දුව ඇහැරලානේ. ඉන්නකෝ මං තේ ටිකක් හදාගෙන වෙන්න. කොහොම ඉන්නේ? හරිද? චුට්ටක් පුරුතල් කර ඉන්න මං ගන්න. තේ එකක් හදාගෙන වෙන්නම්කෝ ඈ. එපා අම්මේ මං හදාගන්නම්. අම්මා එන්නකෝ. ඉන්න අම්මේ. දුවේ ඒක කෙල්ල මට දෙන්න. මේ කෑම ඔක්කොම උයලා තියෙන්නේ. ඔයා ගිහිල්ලා ඒක බීලි ඉවර වෙලා ගිහිල්ලා පුතාට කෑම එක බැඳලා ඉවර වෙලා දෙන්න. වැඩට යන්න. හරිද? මම එතකන් කෙල්ල තියාගන්න. මේක තේ බීලා හිටියනා. පුතේ මේ අහන්නකෝ. අර කෙල්ල පාන්දර 1 2 ඉඳලා ළමයා අඬනවා. නින්දක් නෑ. හරිද? දැන් මේ ළමයා චුට්ටක් නිදාගත්ත වෙලාවේ තමයි ඇහැ පියාගන්නේ. ළමයා ටිකක් නිදාගත්ත වෙලාවේ ඕක ගිහිල්ලා දික් කරන්න එපා. කොහොමද මම හොදන්න හැම මගුලම ගිහිල්ලා ඒ කෙල්ලටම දෙන්න එපා. උඹට හොදගන්න බැන්න මට දීපන් මං හොදන්නම්. මතලින් දාලා ඵලයක්. හරිද? හැම එකක්ම ගිහිල්ලා ඒකිට කියන්න එපා. අවුනි චුට්ටක් නිදා ගන්න දීපන්. දුවේ රෙදි ටික නම් ඔක්කොම හේදුවා. මේ වේලෙන්ඩක් දැම්මා. වේලේ දැන් ඒ ටික කෙල්ල නැගිටලා නේද? මං පිය දාගෙන එන්නම්කෝ වඩා ගන්න ටික. මේ වතුර අතේ. ටක් ගාලා එන්න පිය දාගෙන. අම්මේ. අනේ අම්මා ඔක්කොම හේදුවද? හරි අම්මේ හරි. මම නමලා අරන් තියාගන්නම් වේලනාට පස්සේ. අනේ thank you අම්මේ. කොස්ටිකුයි කතුරු මුරුංගටිකුයි මං හදලා දෙන්නම්කෝ රසට. මේ කෙල්ලට නැමෙ පැකට් දෙක තුනක් ගත්තයි. දැන් ඒවා මදිනේ. පේන්නේ නැද්ද හරියට හොදලා ඉවර වෙලා වේල ගන්නත් විදිහක් නැහැ. ඔයාට ඇඳුමකුත් ගත්තා. දැන් ඉතින් ඔයාට එහාට මෙහාට යන්නත් වෙනවනේ බර කිරන්න. සපත්තු දෙකකුත් ගත්තා. මේ බලන්නකෝ මේ සයිස් එක හරිද කියලා මම දන්නේ නැහැ. ඕවා බලලි වෙලා කියන්න මාරු කරන්න පුළුවන්. මේ ඇඳුමක් බලන්න. තේ එකක් එහෙම බිව්වද? මම හදාගෙන එන්නම්කෝ. චොකලට් බිස්කට් එකකුත් ගෙනාවා. අම්මේ. එහෙමද? අම්මේ. thank you අම්මේ. දුවේ කෑම බෙදලා තියෙන්නේ. කෙල්ල හැරෙන්න කලින් කාලා හිටියානම් හොඳයි නේද? මේ කොස් හදලා, කතුරු මුරුංග කොළ මැල්ලුම හදලා, බොම්බිලි කරවල බෙදලා තියෙන්නේ. කන්න පුළුවන් බෙදපු ටික ඔක්කොම කන්න ඕනේ. තව මදි නම් බෙදා ගන්න. ඉතුරු කරන්න බෑ හැබැයි. මැල්ලුම් ටික අනිවාර්යෙන් කන්න ඕනේ. එතකොට තමයි හොඳට කිරි එරෙන්නේ. දැන් මේ පාන්දර ඉඳලා කිරි බොනවනේ. ඔය බොනේ වලට තියෙන ශක්තිය ආයේ තව කිරි හැදෙන්න ශක්තිය තියෙන්නත් එපේ. කන්න ඕනේ ඈ. හොඳ ළමයා වගේ යන්නකෝ. කන්නකෝ.